හායි යාළුවනේ කොහොමද ඉතින් මේ තියෙන්නේ අපේ ක්ලාස් එකේ ග්‍රේඩින් පාඩම උගන්වන විදිහ. ඉතින් ඒකෙන් කොටස් කීපයක් මම ඔයගොල්ලන්ටත් බලන්න මේ වීඩියෝ එකට ඇතුළත් කරා. ඉතින් ග්‍රේඩින් කිරීමක් කියලා අපි සරලව හඳුන්වන්නේ යම් මූලික සයිස් එකකින් තව සයිස් එකකට අඩු හෝ වැඩි කිරීම. එම සයිස් එකට වඩා වැඩි සයිස් එකකට වැඩි කරනවා නැත්නම් අඩු සයිස් එකකට අඩු කරනවා. සමමිතිකව අඩු කරන එක තමයි සරලව අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි මේදී මූලික සයිස් එක කියලා හඳුන්වන්නේ මීඩියම් සයිස් එක. ඉතින් මීඩියම් සයිස් එකෙන් ඉහළටත් අපි ග්‍රේඩින් කරනවා. මීඩියම් සයිස් එකෙන් පහළටත් අපිට ග්‍රේඩින් කරගන්න පුළුවන්. ඉතින් සයිස් chart එකක් අනුව අපි ඇඳුම් නිර්මාණය කරනවා නම් අපිට මේ විදිහට ග්‍රේඩින් කරලා පතරොම් ළඟ තබා ගැනීම ඉතා වැදගත්. එතකොට ඇඳුම් නිර්මාණයට ගතවන කාලය ඉතාමත් අඩුවෙන් තමයි අපිට යන්නේ.